හයි යාළුවනේ. ඔන්න අද ගමේ විදියට අපි පොළොස් සෙමුලක් හදාගන්න තමයි යන්නේ. ඕගොල්ලන්ට අද බලා ගන්න පුළුවන් රසම රස පොළොස් සෙමුලක්. ඉස්සෙල්ලාම අපි පොළොස් ටික කපාගෙන ඉමු නේද? මම ඉතුරු බඩු ටිකත් ලෑස්ති කරගත්තා. ඔන්න ඉතින් කෑලි වලට කපාගත්ත පොළොස් ටික තියෙනවා. මිරිස් කුඩු බැදගත්තා. ගම්බිරිස්, කහ, මස් කරි. තව මම ඉඟුරු සුදු ලූණු අඹරගත්තා. තක්කාලි, ලූණු, රම්පෙ කරපිංචා, එනිසා කුරුඳු. තව අපි හාලුයි පොළුයි අඹරගෙන ගුලියකුත් හදාගත්තා. උම්බලකඩත් ටිකක් තියාගත්තා. උකු පොල් කිරි, දිය කිරි දෙකම ගත්තා. දැන් අපි බලමු හදාගන්න විදිහ. හට්ටිය පිතියාගෙන හට්ටිය රත් වුණාට පස්සේ තේ ටිකක් දාලා ඒකට ඉඟුරු සුදු ලූණු පේස්ට් එක දැම්මා. දාලා හොඳට කලවම් කරා. අපි ඉතින් බැදෙනකම් මේක චුට්ටක් කලවම් කර කර තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචයි දාගන්න ඕනේ. රම්පේ කරපිංචයි දාගන්න ඕනේ. ඉඟුරු සුදු ලූණු එක හොඳට බැඳුනම සුවඳ එනවනේ. සුවඳ එනකොට තමයි රම්පේ කරපිංචා ටික දාගන්නේ. ඉතින් අපි ඒකත් හොඳට කලවම් කරගන්නවා බැදෙනකම්. රම්පේ කරපිංචා හොඳට බැදෙනකොට ඒකෙත් සුවඳ එනවනේ. ඊට පස්සේ අපි දාගන්න ඕනේ අපි කපාගත්ත තක්කාලි ටිකයි ලූණු ටිකයි. ඒකත් අපි බැදෙනකම් කලවම් කරගන්න ඕනේ. චුට්ටක් සුවඳ එනකම් කලවම් කර කර තියාගන්න ඕනේ. ඒකට අපි එන සාලුයි කුරුඳු පොත්තකුයි දාගන්නවා. ඊට පස්සේ අපි තියාගත්ත උම්බල කඩ ටිකත් අපි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගන්න එපා. සුවඳ එනකම් චුට්ටක් වෙලා තියාගන්නවා. ඊට පස්සේ අපි ඒකටම තොන පහ ටික එකතු කරගෙන ඒ ටික හොඳින් කලවම් කරගෙන ඉවර වුණාට පස්සේ අපි කපාගත්ත පොළොස් ටික එකතු කරගන්න ඕනේ. පොළොස් කෑලි ටික හිමීට එකතු කරගන්න. ඊට පස්සේ අපි පොළොස් ටික එකතු කරගෙන ඒකට දිය කිරි ටික එකතු කරගන්න ඕනේ. හිමීට දිය කිරි ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට කලවම් කරන්න. කලවම් කරලා ඉවර වෙලා විනාඩි 20ක් විතර හොඳට පියනකින් වහලා හොඳට තම්බ ගන්න. ඒ අතරේ අපි ලුණු දාන්න අමතක වුණානේ. ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ ඉතින්. නැතුව බෑනේ. අපි ඒ අතරේ මතකයිනේ අපි හදාගත්ත ගුලිය හාලුයි පොළුයි අමරගෙන ගුලියක් හදාගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් මේ වෙලාවේ ඒක අපි දාගෙන ඒකත් හොඳට කලවම් කරගන්නවා. හැම තැනටම පොළොස් එකේ වදින විදියට හොඳට කලවම් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ හොඳට තැම්බිලා තියෙන පොළොස් ටික. දැන් මේ අතරේ අපි උකු පොල් කිරි ටිකක් දාගන්න ඕනේ. පොල් කිරි ටික දාලා කලවම් කරලා
හොඳට නැටුවට පස්සේ ලිපෙන් බාගන්න තමයි ඉතින් තියෙන්නේ. බලන්න රස පාටට තියෙන විදිය. මේ බලන්න රස පාටට ලස්සනට තියෙන විදිය. ඔයාලත් මේ විදියට හදලා බලන්න. මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් like කරලා, comment කරලා, share කරන්න, මතක් කරලා subscribe කරන්න. bye bye.